Welcome to our YouTube channel. Mama happy. Baha. දෙන්න. අපි මේකේ සතිය කරපු දේවල් ටික ඔක්කොම පුංචි වීඩියෝ එකකින් මම ගේනවා. හරිද? දැන් මේකේ වීඩියෝ එකේ අන්තිමට ඒ ටික තියෙනවා. ඕකේ? ඒ ටික ඉතින් ආසාවෙන් ආදරෙන් බලලා අපිට subscribe කරලා ඉතින් like එක click කරන්න මතක තිය. like එකකුත් දාගෙන comment කරන්න, share කරන්න. අපේ වීඩියෝ එක comment කරන්න එපා. අපේ වීඩියෝ එක ඉවර නිකන් බලන්න. ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු. bye. bye කියන්නේ. ඉතින් මේ අපේ anniversary එක දවසේ අපි දෙන්න මේ ගියා පොඩි ගමන කියන්නේ බයිසිකලෙත් කරලා කොහොම හරි ලොකු කරදර ගොඩක් මැද්දේ කොහොම හරි අපි anniversary එක අපි චූටියට සමරන්න ඕනනේ. ඒක නිසා අපි දෙන බස් එකේ මේ ගියා ගමනක්. හරිද? මේ ඒ ආසේ මම එක්කෙනෙක්ගේ පම්පෝරිය යන ගමන් ඉන්නේ. මේ ඉරිද දවසක් මං හිතන්නේ. ඔව් ඉරිදා තමයි. අපිට ඉතින් බස් එකේ යන්න උනේ. ඉතින් මේ ඔය කියන්නේ මොකක් හරි පම්පෝරියක් කියනකොට මතකත් නෑ මේ මොනව ගැනද මේ කතා කරන්නේ කියලා. ඒ ඇසේ යාළුවෙකුත් හම්බුණා. කියන්නකෝ. යාළුවටත් අත වැනුවා මම. දැන් ඔයාලට පේනවා මම මේ ඇනිවර්සරි එකට කලින් දවසේ මේ කරපු දේවල් ටික තමයි මේ යන්නේ. අපි දෙන්න ඇනිවර්සරි එකට මේ පාර පොඩි දානයක් කියන බෑ පොඩි දෙයක් කරා. ඉතින් මේ ඒකේ පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් තමයි ඔය තියෙන්නේ. මම ගොඩාක් කල් ඉඳන් ආසාවෙන් හිටියේ මේ දේ කරන්න. හැබැයි මේක බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ දවසේ කරනවා කියලා. ඒක ඉතින් කරන්න දෙයක් තිබ්බෙත් නැහැ. කොහොම හරි ඒ දේ අපි එදා කරා. ඉතින් මම ඔය අපේ නෑනත් එක්ක ගියා පොත් ටිකකුයි පැන්සල් ටිකකුයි පොඩි ළමයට ඕන දේවල් වගේක් තිබ්බේ. ඒ ටික ගන්න ගියා. කරගන්නේ ඉතින් ඔය මං අනේ අපේ නෑන මකන තෝරන ගමන් මං හිතන්නේ නෑන තමයි. ඔව් ඊට පස්සේ කඩෙන් අපි ඔය බඩු ටිකත් අරගෙන දැන් අපි යනවා එළියට. බරට බර මූසගෙන යනවා. ඉතින් නෑනට දෙන්න බෑ. ඊට පස්සේ අපි දෙන්න ආයෙ ගියා තා බඩු ටිකක් අරන් යනවා. මගදී ආයෙ මන්ට බඩකින්න කියලා ගත් එකක්. මේ ඉතින් රෑවිලි ඉතින් අපි ගත්තේ ඒවා අපේ පවුලේ හැමෝම එකතු වෙලා අපි මේ පැක් කරන ගමන් ඉන්නේ. ඉතින් මේව තමයි පැක් කරේ. චූටි බබයි අක්කයි අයියයි ඊට පස්සේ අම්මයි මමයි අපි කට්ටියත් එක තමයි ඔය ටික පැක් කරේ. මම පැක් කර මමත් මන් දන්නේ මොනවදෝ කියනවා. අනේ මන් දන්නේ. හරි මං කියන්නම්කෝ ඉතින් වෙන දේ අපි මේ ටික අරගෙන ඊට පස්සේ දවසේ තමයි යන්නේ. ඉතින් ඒ තැනට ගිහිල්ලා අපි ওই ටික දීලා අනිත් පැත්තට එනවා. මං හිතන්නේ මේ වීඩියෝ එකේ චුට්ටක් ඇති ඒ ගැන. ඉතින් මේ ඔය මහරෑ තමයි අපි ඕක පැක් කරන්නේ. වීඩියෝ එකත් පොඩ්ඩක් අපහැදිලි. ඉතින් මේ වීඩියෝ එක ඉස්සරහට යන ගමන් මම ඉතින් තව කතා කරනවා. මේ තමයි අපේ පළවෙනි vlog එක. vlog එකකට මම නම් දන්නේ නැහැ vlog කරන්න. කොහොම හරි මේක තමයි අපේ පළවෙනි එක. පොඩි ඉතින් අඩුපාඩු නම් ඇති. ඒ විදිහින් කමෙන්ට් වල දාගෙන යන්නේ. ඉතින් කමක් නැහැ. ඉතින් මේ පළවෙනි එකනේ ඉතින් බලමු ඉස්සරහට තව දේවල් දකින්න ලැබෙයි. ඊට පස්සේ තියෙන්නේ මේ ළමයා මේ අහිංසක ළමයා මකන ටික පෙරියට මේ තියෙන අවස්ථාවක් මේ පෙනියන්නේ. ළමයා වගේ දේවල්වලට හරි ආස. තාම ළමා මානසිකත්වයේ දරුවට තියෙන. ඉතින් එයාගේ ආසාව ඉෂ්ට කරනවා අපි. ඉතින් ඔය ඉතින් ඊට පස්සේ දවසේ මමයි අපේ නෑනයි ගියා මේ ආයේ බඩුව ගගෙන ආමේ ඉන්නේ අපේ නෑනා. හයි කියන්න. හයි කිව්වේ නෑ. මම ටිප් එකක් ගත්තා. ඊට පස්සේ අපේ ඇනිවර්සරි එක දවසේ ඊට පස්සේ දවසේ අපේ ඇනිවර්සරි එක. ඔය කලින් දවසේ ඉතින් කේක් එක තිබුණා මම ඒක ගත්තා. ඔය පොඩි බඩිකින්නක් ඇවිල්ලා ඔය මේ කොත්තු කෑවා. මේක කවුරුවත් දන්නේ නැහැ. මමයි අක්කයි අයියයි විතරයි කෑවේ. මේ අනිත් පාර්ශවයේ දැනුවත් නැහැ. අපි කොත්තු ගෙනල්ලා කෑවේ කියලා. යට කිව්වෙත් නැහැ. ගෙදරදී අපි කාලි ඉවරයි. ඔය කොත්තු ටික. මේ එදා අපි යන ගම. මමයි අක්කයි තමයි යන්නේ. අපි යනවා දානයක් දෙන්න. මේකට යන ගමන් ඉන්නේ ඔය අපි දෙන්න යනවා. ඉතින් බඩු ටිකත් උස්සගෙන අම්මා බස්සෙන් එනවා. අක්කත් යනවා.
ටිකේ තියෙන ඉතින් අපි එතෙන්ට යන ටිකක් ඉතින් වැඩිය දෑවෙත් නැහැ. දාන්නත් බෑ. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපි කලින් ප්ලෑන් කරගෙන හිටියේ නම් නෑ ඇත්තටම මෙහෙම දෙයක්. මේක හරි කලබලෙන් වෙච්ච දෙයක්. මේ වගේ දෙයක් මගේ හිතේ තිබ්බා පමණි. හැබැයි මේ එහෙම දෙයක් මේ දවසේ කරන්න ඕන. එදා එහෙම දෙයක් හිතගෙන අපි වෙන ගමනක් යන ප්ලෑන් කරගෙන හිටියේ. මමයි අපි තව යාළුවෝ සෙට් එකකුයි යන්න හිතන් හිටියේ. ඒ ගමන යන්න උනෙත් නෑ කොහොම හරි. ඉතින් මේ බයිසිකලේ ගන්න නිසා. ඔව් බයිසිකලෙත් කැඩුණා. ඒක නිසා යන්න උන්නේ නෑ. ඒක නිසා කොහොමද වෙච්ච දේ හොඳයි කියලා හිතාගෙන අපි මෙහෙම දෙයක් කරමුයි කියලා ප්ලෑන් කරා අපි දෙන්න. ඊට පස්සේ තමයි ඉතින් මේ මමයි අපේ පවුලේ කට්ටියයි එයාගේ පවුලේ කට්ටිය හැමෝම එකතු වෙලා තමයි ඉතින් ඔය වැඩේ කරේ. වැඩේ ගැන නම් මං ලොකුවට කියන්නේ නැහැ. ඉතින් මේ චූටි වැඩක් ඇත්තටම මේ අපේ ළමයා බිස්කට් බෙදනවා. ඒ ළමයා බිස්කට් එකක් දෙක හොරට කෑවා. අපි ඒක දැක්කා. ඒක වීඩියෝ ඒක මේ වීඩියෝ එකේ මම දැවේ නෑ හොඳ නැති නිසා. ඒ ළමයා බිස්කට් දෙක තුනක් කෑවා. මම ළඟට ගිහින් කියනවා. ඔතන චුට්ටක් ගියාට පස්සේ මම ළඟට ගිහින් කියනවා බිස්කට් කන්න එපා. තව කට්ටියට දෙන්න ඕනේ කියන එක මම කියනවා. බිස්කට් එක ඉතුරු කරන්න ඕනේ කියලා කියනවා. හරිද? ඊට පස්සේ ඒ දේවල් සිද්ධලා ඔය අපේ සුදු පුතා තමයි පැන පැන ඉන්නේ. ඒ හාව වගේ හැමතැනම පැන පැන යනවා. ඔය කන්න එපා කිව්ව උඩ ලැජ්ජාවෙන් ආවා. මම නම් එහාට මෙහාට වෙවි ඉඳපු එක ඇත්තටම කරේ. අයියලා අම්මලා තමයි ඔක්කොම කරේ. මම එහාට මෙහාට වෙවි ගියා. ඕගනයිස් වෙන්නේ. ඔව්. මේ ඊට පස්සේ දවසේ ඔය මුලදී අපි ඔය ඇනිවර්සරි එකට යනවා කියෝනේ ගමනක්. ඔන්න එදා. ඔය බස් එකේ යන ගමන් ජීවිතේට මේ මිනිස්සු හැරලෙන මිනිස්සු නෙමෙයි මේ මිනිස්සු හැමදාම කරන්නේ බස් එකේ යනවා නම් නිදාගන්නේ. බස් එකේ යන්නේ කලාතුරකින් එදාටත් හොඳටම නිදි. බයිසිකලේ අර යද්දි නිදා ගන්න නැතුව ඉන්නේ. බයිසිකලේ යද්දි නිදා ගන්න බැරි නිසා යා ඇහැරගෙන ඉන්නවා. නැත්තම් එතන නිදා ගන්න පුළුවන් නම් මෙයා එතන නිදා ගන්න. ගෙදරදී කරන්නේ නිදා ගන්න එක. ඉතින් මේ බස් එකෙන් බැහැලා අපි දෙන කියව යනවා පාක් එකට. මොකද මේ පොඩි කේක් එකක් ගත්තනේ. ඒ කේක් එක කපන්න ඕනේ කියන එක මගේ ඔළුවේ තිබ්බා. ඉතින් ඒකට ඉතින් අවුව සෑහෙන අවුව නිසා මේ අපි දෙන්න කතා කරා පාක් එකට යමු කියලා. මම මොනවා හරි කියව යනවා පාරේ. කියවන්න විතර දන්නේ පඬිතකම් කියවන්න විතර දන්නේ වෙන කිසි දෙයක් කියන්න දන්නේ නැහැ. ඔව්. කේක් එක කැපුවෙත් මම කේක් එක කිනාවෙත් මම මෙච්චර ප්ලෑන් කරෙත් මම. එයාදනේ මගේ අදයක් හොයන විතර. ඉතින් ඔය පාක් එකට අපි යන ගමන් කියව හරිද මම දන්නේ මම කොණ්ඩේ තවුලලා කියලා මම කියනවා. ඔන්න ගියා. ඉතින් ඒව තනියෙන් වීඩියෝ කරනවා. මම පැත්ත කරලා කියව යනවා. මම හිතුවා මම වීඩියෝ කරනවා කියලා නෑ. එහෙම වීඩියෝ කරා ඔය තියෙන්නේ අපේ නිල්වලා පාක් එක. කටේ දන්නවා දීදී මම මෙතන වව් කියලා පෙන්නන්න ඕන දැන්නේ මේක මිනිස්සු යන තැන. අපි ටිකට් දෙක ගත්තා. ටිකට් දෙක අරගෙන දැන් අපි මේ යන ගමන් ඉන්නේ. කේක් කපන්න ඇතුළට ගියාම පාක් දැන් පාක් එකේ ගිහිල්ලා අපි කේක් කපන දණක් ඕන. අතරම කේක් කපන දණක් නැහැ. මං කියනවා අර අතන තියෙනෝනේ කිය පාක් එක පෙන්න තැනදී. ඉරිද දවසනේ මිනිස්සු තින් ඉරිද දවසේ පාක් එකේ තින් තමයි ජීවිතේ. එහෙම කියලා අපිට කේක් පුංචි ළමයි ඉන්න තින් කප චුටි ළමයි. ඔව් හරි ලොකු වෙක්කෙනා කියන්නේ. මේ කේක් එක කපන පාක් එකට ආවට පස්සේ කරන්න දෙයක් නැතුව අපි දෙන්න පැයක් විතර කොහම හරි එතන ඇම්බරි හිටියා කට්ටිය පොඩ්ඩක් එහාට මෙහාට වෙනකම්. ඒත් කට්ටිය හරියට මෙයාට උන්නේ නැහැ. ඒ පාර මෙයා මොකද ෆෝන් එකේ මොකද්ද මෙහෙම දාලා දැවට පස්සේ හෙල්ලෙන්නේ නැහැ මොකද්ද එකක් පෙන්නුවා කියලා කිව්වා. මං ඉතින් හොල්ලලා පෙන්නුවා මේ හෙල්ලෙනෝ නේද කියලා. හෙල්ලෙන මොලේ. කටවන් ඉන්න. ඊට පස්සේ දැන් ඔය කාලේ ඇත්තටම කාලේ නාස්ති කිරිලා කවුරුන් නැති වෙනවා. ඕන දැන් කට්ටියට අඩු වුණා. මං කේක් එක එළියට ගත්තා. ඊට අරගෙන දැන් අපි මේ කේක් කපන්න තමයි ලෑස්ති. ඒත් කට්ටිය දැන් පේන ලැජ්ජාවේ හැඹරෙනවනේ මන් දන්නේ. කේක් එක කපන්න නැතුව. ඉතින් කේක් එක ඇත්තටම හංගගෙන තමයි කැපුවේ. හංගගෙන කැපුවා කියන්නේ ඉටිපන්දම පත්තු කරන්න නැහැ. කොහොමද පත්තු කරන්නේ කොහෙද හුල්ලඟ. ඔය පේන දබේ එක්කෙනා ඉතින් ගාම පත්තු කරා එක ඉටිපන්දමක් පත්තු කරගන්න ඕනේ. අර පඬිත පුද්ගලයා කේක් එක බස් එකේ ගෙනනනකොට ඒක ඇද කරලා ගෙනල්ලා තියෙනවා. ඔය අපි TikTok එකක් ඇදෝන්නේ ඒක තමයි ඔය දැන් පේන්නේ. ඔය කේක් කපන එක කේක් කපන මම හැමදාම මේ ඔය කාඩ් එකෙන් තමයි මම ක්ලාස් කියපු කාලේ පීයක් ගේන්නේ ඔක්කොම ප්ලෑන් කරන ඕනම දේ ගේන්නේ නැහැ කවදාවත්. ඔය මම ක්ලාස් යන කාලේ මේ
ඉතුරු කරන් හිටපු කාඩ් එක. ඒතරම් ඔය කාඩ් එක මම තියාගෙන කේක් කපන්නව තමයි අපේ මේ සර්ලි එහෙම දැක්කොත් මේ වීඩියෝ එක මල මගුලක් වෙන්නේ. අතත් කෑවා මගේ. කමන්නේ නැහැ ඉතින් කියලා හිත හදාගෙන මම හිටියා. ඔය ඉතින් මම මේ අන්තිමට කේක් එක ලේව කනවා. හරි ආසෙම ආයිසින් එක කන්න. මම ආයිසින් එක කනවා ඒත් මිනිසුන්ට පේන නිසා සාමාන්‍ය නික මොකක් හරි කනවා වගේ කන්නේ ඉතින් අපි දෙන්න. මෙයා ගිහලා බීම් එකක් ගෙනාවා මෙලෝ රහක් නැහැ ඇත්තම කියන්න ඕනේ ඒක. මෙලෝ රහක් නැහැ මට ගෙනාව අපේ. එයාට ගෙනාව ඊට වඩා රහද. මම පොඩ්ඩක් බීලා බැලුවා. බැලුන්නේ නැහැ ඉතින් ඇත්තටම ගෝ බීම් එකක්වත් තෝරගන්න බෑ මේ මනුස්සයට. මන් නැතුව මම නොගිහින්නේ බීම් එක තෝරන් ගිහින්. බීම එක ඉවරනකම් බිව්වනේ උනට. ඒ වුණාට. ඔය පේන්නේ මම බැන බැන බොන්නේ ඉතින්. ගෙනාව නිසා බොනෝ ඉතින්. ඒක try කරනවා මං හයියෝ එහෙම බීම් එකක්. ඇත්තටම අපි මේ වීඩියෝ එක වොයිස් කරන්නේ මේ සිදුවීම වෙලා සතියකට විතර පස්සේ. මොකද අපි දෙන්නටම නිවාඩුවක් තිබෙත් නැහැ. නිවාඩු දවසට කරන්න වෙලාවක් තිබෙන්නේ නැහැ. එදාට වෙන වැඩ මේ වීඩියෝ එකත් වෙලා සතියකට මේ සිද්ධිය වෙලා සතියකට පස්සේ තමයි වීඩියෝ කරන්නේ. ඇත්තටම මේ මතකත් නැහැ. එතන මොකක්ද උනේ කියලා කිසි දෙයක් ඉතින් ආයේ වීඩියෝ එක බල බල ඉන්න බෑ. ඒක නිසා ඔහේ වීඩියෝ කරනවා. ඔය මං නම් හිතන විදිහට මම ඔය පඬිත කතාවක් අහන ගමන් ඉන්නේ. මොකක් හරි පඬිත කතාවක් කියන ගමන් ඉන්නේ. ඔය ගෙනාපු මෙලෝ රහක් නැති බීම් එක එයයි වැරද්ද පිළිගන්න නැතුව එයයි එක වහන්න වෙන දේවල් කියන ගමන් ඔය ඉන්නේ මං හිතන්නේ. අහලා ගෙනාවේ. අහලා ගෙනාවේ නෑ. මොකද්ද කෝල් එකක් ටින් එකක් ගේන්න. ඇහුවා මගෙන් ඇහුවා මේ ටින් තියෙනවා වතුර තියෙ මොකද කිව්වේ? ටින් බීම ටින් එක තියෙනවා. ගෝ ඉතින් මං ඉතින් ගේන්නේ මං. ඉතින් සාමාන්‍ය ක්‍රීම් සෝඩා සාමාන්‍ය එක රසයිනේ. ඔරේන්ජ් ක්‍රෂ් සාමාන්‍ය එක රසයි. එලිෆන්ට් හවුස් තමයි. හරි ඉතින් එලිෆන්ට් හවුස් වුණාට මොකද වයිබ් මොකක්ද එකක් තියෙනවනේ. එලිෆන්ට් හවුස් තමයි ඉතින්. ඒත් ඒක ටිකක් රසයි මේ රස නැහැ කියන්න බෑ ඉතින් ඒක රසයි ඇත්තටම. මේ වෙලාවේ කේක් කාපු නිසා තමයි පොඩ්ඩක් කවුල් ගියේ. ඔව් නැත්නම් එලිෆන්ට් හවුස් එක නඩුදායි වාට. එලිෆන්ට් හවුස් එක නඩු දන්නේ මම එලිෆන්ට් හවුස් එකේ බිග් ෆෑන් කෙනෙක්. මිනිස්සු යාට යන්නෙත් නෑ. ඔය අපි ගාවටලා කවුද ඇවිල්ලා ෆොටෝ ගැහුවා. ඒ ෆොටෝ ගහපු එක ගැන තමයි මම හිතන්නේ කතා කරන්නේ. දැන් ඉතින් ඔය අපි දෙන පාරේ ඇවිදින ගමන් ඇත්තටම මේ කරන්න දෙයක් නෑ. මෙයා මේ මං කිව්වේ ෆෝන් එක යටට නම් වීඩියෝ කරන්න කියලා. මෙයා උඩට නම් වීඩියෝ කරනවා. ඊට පස්සේ මිනිස්සු hina වෙවි අපි දිහා බල බල යනවා. තාම ඉතින් පුරුදු නෑනේ ඉතින් vlog කරන එක. ඉතින් ඒක නිසා මේ ලැජ්ජාවෙන් අපි දෙන ඔය පාරේ ඇවිදින ගමන් ඉන්නේ. මේ කැමරේ අනිත් පැත්තත් හැරවිලා ඔය අපි ඔය පාක් එකකින් ගෙදර යන ඔය බස් එකට නගින්නේ ටවුන් එකට පයින් යන ගමන් ඉන්නේ. මේක අනිත් පැත්ත හැරවිලා කරන්න යන්නේ. ටවුන් එකට ඉතින් පයින් යනවා. ඉතින් බයිසිකලෙත් නැහැනේ. අපි මෙහෙම සාමාන්‍යයෙන් ඒ සිදුවීමක්. මට මතකයි මේ තාක් සමරූප හැම ඇනිවර්සරි එකක්ම දවසට වාහනේට මොකක්ම හරි දෙයක් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. මම ඒක අත්දැකීමෙන් දන්නවා ඇනිවර්සරි කිට්ටු වෙන්න බයිසිකලෙට හරි මොකකට හරි මොකක්ම හරි දෙයක් වෙනවා. ඒක අපි දෙන්නගේ මේ සාමාන්‍ය දෙයක්. ඉතින් හැමදාම ඔය කට කන්න වෙනවා බස් එකක හරි එක්කෝ කොහෙවත් නැතුව ගෙදරක ඉන්න හරි එහෙම තමයි එදාට වෙන්නේ. ඔය මම මොකරි කියව යන ගමන් ඉන්නේ. එදා උදේ මාතේ තරහලා ඇඳී කොහෙවත් එක්කයි මෙයා වැඩට ගියා. මෙයාට එදා ඉරිදා දවසෙත් වරුවෙන් වැඩට එන්න කියලා මෙයා වැඩට ගියා. යට ගිහිල්ලා මං කිව්වා මං එක වෙනකොට මෙතෙන්ට එනවා. ආවේ නැත්තම් කේකේ කොළුවේ ගහනවා කියලා මං කියලා ගියේ. ඒ වුණාට මං ආවනේ. එක වෙනකොට ආවේ නෑ. එකමාර විද්‍යාවනේ. මේ ආවිලි විනාඩි 10 හිටියේ. එකේ විතරේ ආවේ ජීවිත වෙලාවට වැඩ කරන මිනිස්සුත් මේ මිනිස්සු. මම මේ කල්පනා කරන්නේ මේ වීඩියෝ එක අනිත් පැත්ත ගෙවුනේ කොහොමදයි කියන එක තමයි මම මේ කල්පනා කරන්නේ. අපි දැන් මෙයාට බඩිකිනි හැදුනම මෙයාට තරහ යනවා. ඒක නිසා මේ කන්න තැනක් බල බල තමයි ගියේ. බයික් එකක් නැති නිසා ඉතින් අපි ගොඩක් දුර පයින් ගියා කන්න තැනක් බලන්න. බයික් එක නැතුව අපි වැරදි නිසා වෙන්නේ. ඒත් පඬිතුකම් කියව ඉතින් යන්න එපයි. හැමදාම මම ඔය කියවන්නේ මට ගල් සීමල අරන් දුන්නේ නැහැ. මට ගල් සීමල අරන් දෙන්නමයි කියලා ගල් සීමල අරන් දුන්නේ නැහැ. මම අච්චර ගුවන් ඉස්සරහා ගල් සීමල තියෙනවා අරන් දෙන්නේ කියලා. ඒතර වෙනම කතා කරා. ටවුන් එකට ඇවිල්ලා මං කෝ ගල් සීමල තියෙනවා අරන් දෙන්නේ කියලා. මට බස් එකට නගින්න දැන් මාතරට එන්න කලින් කිව්වා ගල් සීමල අරන් දෙන්නමයි කියලා. දැන් ඔය අපි කන්න ඇවිල්ලා
අපි මේ කන්නේ හදන්නේ 7 දෙයියනේ මං ඇඳුමත් හදනවා. ඒ ටික අයින් කරන්න ඕන. ඉතින් අපි මේ කන්නයි ලෑස්තිය. හරිද? යානම් සාමාන්‍යයෙන් සෝස් කන්නේ. චිලි පේස්ට් කන්නේත් නෑ. එදරුව සෝස් කන්නේත් නෑ. එදරුව මේ රයිස් එක විතරයි කන්නේ. අනේ මන් දන්නේ කොහොම කවද හැදෙයිදයි කියලා. මම ඉතින් කිය මේ කන ගමන් ඉන්නේ කියන්නේ මම කනෝ ඉතින් මං හදින් පඩිකින්නේ හිටියේ. උදේට හරියට කෑවෙත් නෑ. දවල්ට හරියට කෑවෙත් නෑ. ඔය දැන් හවස් වෙලා ඔකත් 6 වගේනේ 6:00 වගේ. ඒ වගේලා තමයි ඉතින් අපි කෑවේ දවසටම ඇත්තටම කිව්වොත් මොකද උදේ මං කෑවා. ඔයා වැඩට ගියට මං ගෙදරින් දන්නේ ආවේ. ආවෝ. උදේට දවල්ට කාලා මං ආවේ. මිනිස්සු කන්නතේ කියලා ඉන්න එක බහා බොරුව. අසම් ජාතික බොරුවක් එක. ඉතින් දැන් ඔන්න අපේ වීඩියෝ එකේ අන්තිම හරිය අපි ඉන්නේ. ඉතින් මෙතන වීඩියෝ එක ඉවරයි. අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. එතකන් හැමෝටම bye. Love you, ma.